මම පරිප්පුවේ දාන්න. ඒ කාපු පරිප්පු වල හැටියට තාම මොන පරිප්පුද කියලා මං කිව්ව විදිහට වැඩ කරා නම් පරිප්පු කන්න වෙන්නේ නෑනේ. ඔය ඉතින් ඉල්ලගෙන පරිප්පු කෑවේ. දැන්වත් මං කියන දේ පොඩ්ඩක් අහන්න පුරුදු වෙන්න. හරි හරි. මට තියෙන ප්‍රශ්නේ ඒ සුනංගුවට අපි එනවා කියලා උන්ට පණිවිඩේ ගියේ කොහොමද කියලා. ඉන්දවස් ඉතින් අපි ගිහලා අපකට ඒ මිනිස්සු උල්ලා ගියත් දන්නේ නැහැ. ඇයි දැන් මෙයා කිව්වේ? උදේ හිටිය දැක්කා කියලා? දැක්කේ නෑ මම ගියා කියලා ගියා. මං නම් කියන්නේ උන්ට කොහොම හරි ටිප් එක ගියා. මේ ඇත්තමයි මට මේ අර ගෑණිගේ මූණ ටිකක් බලා ගන්න බැරුණානේ මූණ. කොහමද හිටියේ? බබා වගේ. ඔය ඉතින් කවුද කියන්නේ? කියන්න බෑනේ. අල්ලපු ගෙදර එකව ෂුවර් නෑ. මේ අල්ලපු ගෙදර එක නෙමෙයි. මේ ගෙදර ඉන්න මිනිස්සුත් ෂුවර් නෑනේ. අන්නම් කියන්නේ මම රෑම යන්නේ. කණ්ඩ දීපු බත්පතේ පහරපු බල්ලෝ වගේ ඇරලා දාලා ගිහිල්ලා තිබ්බ හැටි දැක්කනේ. මේ ඕ නිවුස් වලට තෙයිදන්නේ නෑ නේද? ඒවා කියන්න බෑ. මේ නිවුස් වලට මේ මයික් එකේ මුස්සන් ආවම ගිහලා එතන ගිහලා කෑ ගහනවා එහෙම නෙමෙයි හොඳේ. මේ විල්ලජේ මොනවද? දැන් ඒ පාර තාත්තයි පුතයි එකට එකතුනාද? ඇත්තමයි මේ වගේ දේවල් මාධ්‍යට කියන්න ඕනේ. කවුද දන්නේ පවුලක් වගේ එකට හිටියට ඔය ගේ ඇතුලේ මොන දේවල් සිද්ධ වුණාද කියලා? ගෑනු පිරිමිනේ. මොනවා කියනවද මන්ද?